හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ අපේ සුදු පුතාගේ මාස 2 වැක්සින් එක ගත්තේ කොහොමද කියන එක ගැන. බබාගේ වැක්සින් ටික මං කරගන්න ගවර්න්මන්ට් MOH එකෙන් තමයි බබාගේ වැක්සින් ටික අරගන්න හදන්නේ. මේ බබාගේ පළවෙනිම වැක්සින් එක්ස්පීරියන්ස් එකනේ. ඉතින් ඒ හින්දා ඔන්න බබාව ලෑස්ති කරගෙන අපි යන්න හදන්නේ. බබාට උණ අරගනීද, එයාට අමාරු වෙයිද, මේ කිසිම දෙයක් ගැන අයිඩියා එකක් නැතුව තමයි අපි යන්න ලෑස්ති වුණේ. දැන් බබාට මාස 10ක් විතර වෙනවා. ඉතින් මේ මාස 2 වැක්සින් එක ගත්ත එක තමයි මං හිතන්නේ අපිට මෙච්චර කාලෙකට ලේසිම වැක්සින් එක උනේ. මොකද බබාට වේදනාව කියන එක එහෙම ලොකුවට දැනුනේ තේරුනේ නැති නිසා. වැක්සින් එක ගන්න පහසු වෙන්න මම බබාට මේ වගේ බේබි ෂර්ට් එක තමයි අඳගෙන ගියේ. සහ එතන MOH එකේ ටිකක් රස්නේ. ඒක නිසා මම බබාට පහසු විදිහට අඳවගෙන යනවා. මම එයාව පැනල් වලින් උතාගෙන යන්නේ නැහැ. යනකොට විතරයි උතාගෙන යන්නේ. එයා MOH එකේදී පැනල් එකක් නැතුව තමයි හිටියේ. අපි ගිහිල්ලා වැක්සින් එක කරගෙන ඊට පස්සේ ගෙදර ආවා. දැන් වෙලාව 1:40යි. දැන් තමයි ගෙදර ආවේ. හැබැයි බබාට නම් පොඩ්ඩක්වත් ගාණක්වත් තිබුණ නැහැ වැක්සින් එක ගහනකොට. වැක්සින් එක විදින වෙලාවේ එයා චුට්ටක් ඇඬුවා. ඊට පස්සේ එයාව අරගෙන විනාඩි 20ක් විතර ඉන්නකොටත් එයා කිසිම ගාණක් නැතුව හිටියා. ගෙදර ආවට පස්සේ බබා ටිකක් නිදාගත්තා. ඊට පස්සේ මේ 2:25ට වගේ තමයි බබා ආයේ හැරුණේ. ඒ වෙලාවේදී තමයි එයාට අමාරුකම් එන්න පටන් ගත්තේ. එයා නිදාගන්න කලින් හොඳට හිටියා. අතපය හොලවලා හොඳට හිටියා. හැබැයි නිදාගෙන නැගිට්ටට පස්සේ එයා අත හෙල්ලුණත් කකුල හෙල්ලුණත් සෑහෙන අඬ තමයි හිටියේ. මේ දවසට මං කලින්ම ලෑස්ති වුණා. මගේ තියෙන වැඩ ඔක්කොම ඉවර කරගෙන වැක්සින් එකෙන් පස්සේ දිගටම බබත් එක්ක ඉන්න මං ඕන විදිහට වැඩ ටික ලෑස්ති කරගත්තා. මේ වෙලාවේදී බබා ආයෙ ටිකක් නිදාගත්තා. ආපහු එයා නැගිට්ටේ 4:25ට විතර. ඒ නැගිට්ටට එයා ඇස් අරගෙන හිටියේ නැහැ. සම්පූර්ණයෙන්ම නිදි වගේම තමයි හිටියේ. අනිත් එක සෑහෙන අමාරුවෙන් කෙඳිරි ගගා වගේ හිටියෙත්. එයා මගේ අතින් බහින්නවත් නැතුව හිටියේ. සම්පූර්ණ ඔන්න ඔය විදිහට කකුල උඩ තියාගෙනම තමයි එදා දවසම හිටියේ. මේ වෙනකොටත් මම පැය දෙකෙන් දෙකට බබාගේ උණ චෙක් කරලා බැලුවා. හැබැයි බබාට ඒ වෙනකොටත් උණ ඇවිල්ලා තිබුණ නැහැ. 5 විතර වෙනකොටත් බබා හොඳටම කෙඳිරි ගගා හිටියේ. සෑහෙන අමාරුවෙන්. ඒ වගේම එයාගේ අතට වැඩිය ටිකක් කකුල තමයි අමාරුකම වැඩිපුර තිබුණේ. කකුල ගොඩක් ඉදිමිලා තිබ්බා. ඔය පේනවා ඇති ඔයගොල්ලන්ට කකුල චුට්ටක් ඉදිමිලා තියෙනවා. බබාට ඉතින් එයාට රිදෙනවා කියලා තේරෙන්නේ නැහැනේ. ඉතින් එයා අතපය එහෙට මෙහෙට විසික් කරනකොට රිදිලා හොඳටම අඬන්න පටන් ගන්නවා. රෑත් බබාට කිසි අවුලක් තිබ්බේ නෑ. මේ පහුවෙනිදා උදේ වෙනකොට බබාට චුට්ටක් විතර ඇඟ රස්නයක් තිබ්බා. උණ බලනකොට එයාට තිබ්බේ සෙල්සියස් අංශක 37ක විතර උණක්. වැක්සින් එක ගැහුවට පස්සේ MOH එකෙන් අපිව දැනුවත් කරා 37.5ට වැඩිය උණ තිබ්බොත් විතරක් පැනඩෝල් සිරප් දෙන්න කියලා. බබාගේ ඇඟේ රස්නේ වැඩි කියලා තේරෙනකොට අපි එයාගේ ඇඟ පොඩ්ඩක් වතුරෙන් පිහදාලා දැම්මා. එහෙම වුණාම බබාගේ උණ අඩු වුණා. මේ 11 ගානකට විතර මේ වෙලාව වෙනකොට බබාට එහෙම උණ ගතියක් තිබ්බේ නැහැ. මේ වෙනකොට එයාගේ උණත් අඩු වෙලා තමයි තිබුණේ. හැබැයි බබා දවසෙන් වැඩි හරියක් හිටියේ නිදාගෙන. එයා නිින්දෙන් කකුල එහෙට මෙහෙට කරලා ඒ වේදනාවට හැරෙන හින්දා මම බබාගේ කකුලට යටින් කොට්ටයක් තියලා තිබ්බා. ඒ ක්‍රමය සාර්ථක වුණා. මං හැම පාරම බබාට වැක්සින් එකෙන් පස්සේ බබාව නිදි කරවන්නේ එයාගේ කකුලට යටින් කොට්ටයක් තියලා. මේ වෙනකොට බබාගේ කකුලේ වැක්සින් එක ගහලා තිබ්බ තැන හොඳටම ඉදිමිලා තිබ්බේ. අතේ නම් වැක්සින් එකක් ගැහුවද කියලාවත් හොයන්නවත් බැරි විදිහට තමයි තිබුණේ. චුට්ටක්වත් ඉදිමිලා තිබ්බේ නැහැ. මාර පහුවෙනවත් එක්කම වගේ බබාගේ උණ 37.5ට ආවා. මං ඒ වෙලාවෙම තව ටිකක් බලාගෙන ඉන්නේ නැතිව පැනඩෝල් සිරප් බබාට පෙව්වා. බබාට උණ ගත්තේ එකපාරයි. මේ පාර විතරයි. මේ වෙලාවේ විතරයි. ඊට පස්සේ පැනඩෝල් සිරප් දුන්නට පස්සේ බබාගේ උණ ඉක්මනටම බැහැලා ගියා. විනාඩි 10ක් 15ක් ඇතුළත වගේ
උණ බැහැලා ගියා. ආයේ උණ බලනකොට බබාගේ උණ සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා 35කට විතර ඇවිල්ලා තිබ්බේ. ඒ හින්දා ආපහු අපි පැනඩෝල් සිරප් මුකුත් දුන්නේ නැහැ. මාස 4න් සහ මාස 6නුත් මේ වැක්සින් එකම තමයි බබාට දෙන්නේ. හැබැයි ඒ වැක්සින් දෙකටම බබාට උණ ආවේ නැහැ. ඒ හින්දා මම ඒ ගැන වෙනම ආයේ වීඩියෝ එකක් කරන්න ගියේ නැහැ. ඔය විදිහට තමයි අපේ සුදු පුතාගේ මාස 2 වැක්සින් එක ගහලා එයා හිටියේ. එහෙනම් පුළුවන් තරම් ඉක්මනින් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.